නෑ තෙල් හිඳින්න කොළ වර්ග කඩන්න එහෙම නෙවෙයි මේ යන්නේ. කාලෙකින් සහ හම්බෙන් දැකපු නිසා මං හිතුවා ආයෙමත් වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මේ මොනවද කියලා අඳුරගත්ත අය කමෙන්ට් එකක් දාන්නකෝ. මං කලිනුත් ඕගොල්ලන්ට මේ ගැන වීඩියෝ එකක් කරා. මේ තියෙන්නේ තෙත් කලාපයේ බහුලව දැක ගන්න පුළුවන් ශාකයක්. ඉතින් ගොඩක් අයගේ නම් මතයක් තියෙන මේවා ගෑවුනාම කසනවා මේවා ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. ඒත් ඔයගොල්ලෝ දන්නවද මේ වෙනකොට ongoing research පවා යන මේ ශාකයෙන් කොණ්ඩෙට ගොඩාක් benefits තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඩෙකරේෂන් පර්පස් එකට ලංකාවෙන් මේවා එක්ස්පෝර්ට් පවා කරනවා. දැන් ඔයා හිතන්නේ මේ වගේ කොණ්ඩෙට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා නේද? hair frizziness එක නැති කරගන්න, dandruff control කරගන්න, smooth and shiny hair එකක් ගන්න මේවා ගොඩක් හොඳයි. දැන් මං කියන්නම්කො මේ වගේ නම මොකක්ද කියලා. මේ තමයි shampoo ginger. නමෙන්ම තේරෙනවනේ මේවා කොණ්ඩෙට හොඳයි කියලා. ඉතින් natural conditioner එකක්. එහෙමත් නැත්නම් තවත් විදියකින් කිව්වොත් shampoo එකක් විදිහට සලකන්න පුළුවන් මේ shampoo ginger. ලංකාවේ කට්ටිය වැඩි ගණන් ගත්තේ නැති වුණාට මේ බලන්නකෝ foreign countries වල අය ඒවා harvest කරලා එක එක විදියට කල් තියා ගන්න පුළුවන් විදියට හදා ගන්නවා. ඉතින් මේකෙදි නම් කරන්නේ යාලා shampoo ginger වලින් ඒ extract එක අරගෙන ice cube විදිහට කල් තියා ගන්න විදියක්. ඉතින් මේවා ස්කින් කෙයා, හෙයර් කෙයා මේ හැම විදියකටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහර අය නම් මේවට එක එක පැතිවල එක එක නම් වලින් තමයි හඳුන්වන්නේ. ඉතින් ඔයාලගේ පැත්තේ තියෙද කියලා කමෙන්ට් කරන්නකෝ.